අද අපි බලමු තබ්ලාවක් වාදනය කිරීමට පෙර ආතුව තබ්ලාවකින් උත්පාදනය වෙන අක්ෂර තියෙනවා. අපි බලමු අද අක්ෂර ටික සහ තබ්ලාවේ මුහුණතේ කොටස්. හරි. අපි බලමු. මුලින්ම ඔයාලට පේනවා තබ්ලාවේ කොටස් දෙකක් තියෙනවා. අපේ මේ කොටස දායාව ලෙසත් මේ කොටස බායාව ලෙසත් හඳුන්වනවා. ඊට පස්සේ අපි බලමු තබ්ලා මූණත. තබ්ලා මූණත කියන්නේ මෙන්න මේ කොටස. හරිද? තබ්ලා මූණතේ මේ කළු පාටින් යොදලා තියෙන කොටසට අපි ව්‍යවහාරයේ කියන්නේ ශහාය කියලා. ශහාය. මේ කොටස ශහාය කියලා තමයි හඳුන්වන්නේ. අපි ඊට පස්සේ බලමු මේ මූණතට එන්නකො. මේ මූණතේ මේ වටේ තියෙන කොටස. මේ වටේ තියෙන කොටසට අපි කියන්නේ ශාන්තිය. ඊට පස්සේ ඒ ශාන්තියයි මේ ශහාය අතර තියෙන තව කොටසක් තියෙනවා. මේ කොටසට අපි කියන්නේ ලවය කියලා. දැන් අපි පැමිණමු මේ කොටසට. මේ කොටසේ මේ ප්‍රදේශය ඔබට පේනවා මේ ප්‍රදේශයේ සිහින්ව තියෙනවා. මේ ප්‍රදේශයේ ටිකක් විශාලත්වයෙන් තියෙනවා. ඒ සිහින් ප්‍රදේශයට අපි කියනවා ලවය කියලා. මේ මහත ප්‍රදේශයට අපි කියනවා මයිදානම් කියලා. මේකෙත් මේ කොටස ශහාය කියනම තමයි හඳුන්වන්නේ. හරි. අපි වීඩියෝ එක මුලදී කතා කරා මේ කොටසට දායාවත් මේ කොටස බායාව කියලා ව්‍යවහාරය කියනවා කියලා. අපි බලමු මේ දායාවෙන් ඉපදවෙන තනි අක්ෂරයක් තියෙනවා. මේ බායාවෙන් උත්පාදනය වන තනි අක්ෂරයක් තියෙනවා. දායාව සහ බායාව යන කොටස් දෙකේ එකතු වෙලා ඉපදවෙන අක්ෂරයක් තියෙනවා. හරි. අපි දැන් බලමු මේ දායාවෙන් පමණක් වාදනය කිරීමෙන් ඉපදවෙන අක්ෂර මොනවද කියලා. මේ ශාන්තිය කොටසට මේ අක්ෂරයට අපි කියන්නේ නයන්න නැත්තම් තයන්න. ඊට පස්සේ මේ ශහාය කොටසට මේ ආකාරයට නැගෙන ශබ්දෙට අපි කියන්නේ ති කියලා. තින් අක්ෂරය. තින්. ඊට පස්සේ අපි දැන් බලමු බායාවෙන් නිපදවෙන තනි අක්ෂර මොනවද කියලා. සරලව තබ්ලා පදයක් වාදනය කරන්න නම් මේ අක්ෂරයට කියන්නේ ගේ. ඊට පස්සේ මේ අතෙන් මේ අක්ෂරයට අපි කියන්නේ කත් නැත්තම් කයන්න. අපි ඊළඟට බලමු දායාව සහ බායාව යන කොටස් දෙකෙන්ම එකවර වාදනය කිරීමෙන් නිපදවෙන අක්ෂර මොනවද කියලා. මම බායාවෙන් ගයන්නත් දායාවේ නාහෝත් අයන්නත් එකට වාදනය කරනවා. ඒ ඉපදවෙන ශබ්දයට කියන අක්ෂරය කියන්නේ ධයන්න. දා කියන අක්ෂරය තමයි ඒ. ඊට පස්සේ බායාවෙන් යන්නත් දායාවෙන් තියන්නත් එකවර වාදනය කිරීමෙන් අපි කියන්නේ දින් කියලා තමයි අපේ අක්ෂරය හඳුන්වන්නේ. හරි. අපි දැන් බලමු සරල තබ්ලා ලයිට් පදයක් වාදනය කරලා කොහොමද මේක ඇහෙන්නේ කියලා. හරි. මම හිතනවා ඔයගලන්ට අවබෝධ වුණා කියලා තබ්ලාවේ උත්පාදනය වෙන සරල අක්ෂර සහ ඒවර වාදනය වීමේදී ඒ ඇහෙන විදිහ. ඔයගලන්ට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මගේ වීඩියෝ නැරඹුවාට. මගේ YouTube channel එක subscribe කරලා මට පොඩි support එකක් දෙන්න කියලා මම ඔයගලන්ගේ ඉල්ලා හිටිනවා. ස්තුතියි.